අයිබෝන් සියලු දෙනා ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට Lavinia Properties Lanka Private Limited. අපි බලමු මොකද්ද මේ Lavinia Properties Lanka Private Limited කියන්නේ කියලා. ඔයගොල්ලෝ මේ දවස්වල Facebook එකේ අපිව දකින්න ඇති. Facebook එකේ අපි අපේ brand equity එක brand awareness එක අපි මේ දවස්වල අපේ post මගින් පෙන්නනවා ඔයගලන්ට අපේ services මොනවද, අපි කවුද කියලා. ඉතින් මම මුලින්ම කියන්නම් Lavinia Properties කියලා කියන්නේ purely Sri Lankan company එකක්. purely Sri Lankan product එකක්. ඉතින් මේ ආයතනය පිහිටලා තියෙන්නේ 125 5 Road Colombo 5 කියන location එකේ. අපි ඉන්නේ තිබිරිගස්සයි. බොහොම ළඟයි. ඔයගලන්ට ඕන වෙලාවක ඇවිල්ලා මේ Lavinia Properties ආයතනය තුල අපිව මුණ ගැහෙන්න පුළුවන්. මම මුලින්ම කියන්නම් මේ Lavinia Properties ආයතනය තුලින් ඔබට දෙන සේවාවන් මොනවද කියලා. ලංකාවේ ප්‍රථම වතාවට property management කරන්නේ Lavinia Properties Lanka. මෙහිදී අපි ඔබට ඉදිරිපත් කරනවා property management යටතේ සේවාවන් කීපයක්. ඉතින් මේක බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක බලන ඔබට මේ වීඩියෝ එක අපි සටහන් කරනවා මොනවද අපේ සේවාවන් කියලා. ඉතින් මේ property management කියන සර්විස් එක අපි විශේෂයෙන්ම හඳුන්වලා දීලා තියෙන්නේ මීට අවුරුදු ගානකට ප්‍රථම අපේ economic crisis එකත් එක්ක ලංකාව හැරදමා ගිය ශ්‍රී ලාංකිකයින් බොහොමයක් ඉන්නවා. මේ ශ්‍රී ලාංකිකයින්ට අතරම පුළුවන් දැනට ඒගොල්ලෝ වෙන වෙන රටවල ඒගොල්ලන්ගේ රස්සාවන් කරගෙන ජීවත් වෙන කට්ටියට පුළුවන් අපිට කතා කරන්න. අපිට කතා කරලා ඔවුන්ගේ ලංකාවේ තියෙන property එක අපිට manage කරන්න බාර දෙන්න. ඉතින් Lavinia Properties තුලින් ඔබට මේ සේවාව ලැබෙනවා. අපේ website එක ඇතුලේ ඕගොල්ලන්ගේ property එක list කරලා විකුණ ගන්නත් පුළුවන්. ඒ කියන්නේ Lavinia Properties Lanka කියන website එක ඇතුළට આવොත් ඔබට බලා ගන්න පුළුවන් අපේ සියලුම සේවාවන් සමගින් ඔබගේ වටිනා දේපල ඒ property listing එක ඇතුලේ ඔබට පුළුවන් ඔබට හොඳ buyer කෙනෙක්ව හොයාගන්න. මම ඔබට සේවාවන් දෙකක් ගැන සඳහන් කරා. පළවෙනි එක තමයි property management, දෙවෙනි එක තමයි property listing. අපේ web අඩවිය තුළ ඔබට පුළුවන් property එක list කරන්න, විකුණ ගන්න. තුන්වෙනි සේවාව තමයි ඔබේ දේපල අපට පුළුවන් විකුණලා දෙන්න. වෙබ්සයිට් එක තුලින් පමණක් නෙවෙයි අපේ සේල්ස් ටීම් එක හරහා අපිට ඉතාමත් අනර්ග ගණේ දක්ෂ සේල්ස් ටීම් එකක් ඉන්නවා. ඒ සේල්ස් ටීම් එකට ඔබ ඔබගේ ප්‍රොපර්ටි එක ගෙනල්ලා බාර දුන්නොත් එහෙමත් නැත්නම් ඔබට ප්‍රොපර්ටි එකක් අවශ්‍ය නම් කොහෙන් හරි හොයාගන්න අපේ ටීම් එකට පුළුවන් ඔබට ඒ සේවාව ලබා දෙන්න. හොඳයි. ඉතින් ඔබට මම සේවාවන් කිහිපයක් ගැන ප්‍රධාන සේවාවන් කිහිපයක් ගැන සඳහන් කරලා අවසන්. ඉතින් ඇයි ඔබ Lavinia Properties කියන ආයතනය තෝරාගත යුත්තේ? Lavinia Properties ඔබ සඳහාම වෙන් වූ සේවාවන් රැසකින් සමන්විත ඉතාමත් සුහදශීලී ආයතනයක්. මේ සුහදශීලීතාවය තුළ අප ඔබගේ property එක කොහෙද තියෙන්නේ? ඒ property එකට ඇවිල්ලා ඔබේ property එකේ සියලුම විස්තර පින්තූරත් සමග රැගෙන ඔබගේ සේවාව ඔබගේ දොරකඩටම ගෙදෙට්ටම අපි සලසනවා. ඉතින් ඒක තමයි අපේ තියෙන විශේෂත්වය. ඒත් සමගම ඔබට පුළුවන් අපෙන් මේ ඔබගේ ප්‍රොපර්ටි එක විකුණා ගැනීමට පමණක් නෙවෙයි නීතිමය නෛතිකමය ගැටලු निराකරණය කරගන්නත් අපි ඔබත් සමග බැඳී ඉන්නවා. ලංකාවේ ප්‍රොපර්ටි එකක් ගන්නකොට ඔබට මොනවද බලන්න තියෙන නෛතිකමය කරුණු මොනවද? එහෙමත් නැත්නම් ලංකාවේ ප්‍රොපර්ටි එකක් ඔබ විකුණනකොට ඔබට සැලකිලිමත් විය යුතු වැදගත් කරුණු මොනවද? මේ වගේ දේවල් ඔබට අපගේ සේවාවන් හරහා දැනගන්නත් පුළුවන්. ඊළඟ එක තමයි කොහොමද ඔබ Lavinia Properties ආයතනය contact කරගන්නේ කියන එක. හරිම පහසුයි. මම ඔබට කලින් සඳහන් කරා අපි කොහෙද locate වෙලා ඉන්නේ කියලා. නම්බර 125 5 Road Colombo 5 කියන ලිපිනය තමයි අපි දැනට අපේ office premises පවත්වාගෙන යන්නේ. ඒත් සමගම ඔබට පුළුවන් අපිට ඊමේල් එකක් මගින් ඔබගේ අවශ්‍යතාවය ඉදිරිපත් කරන්න. මම ඔබට සඳහන් කරනවා අපේ ඊමේල් ඇඩ්‍රස් එක info@laviniapropertieslk.com කියන ඊමේල් ලිපිනය තුලින් ඔබට පුළුවන් අපත් සමග සම්බන්ධ වෙන්න. ඒත් සමගම 0112 585 885
ඒත් සමගම 07යි 6.6යි 88යි 888 කියන ජංගම දුරකථනය ඔස්සේ ඔබට WhatsApp හරහාද අපිත් සමගින් සම්බන්ධ වෙන්න පුළුවන්. Lavinia Properties ආයතනය සමග සම්බන්ධ වෙච්ච ඔබ සියලුම දෙනාට ඉතාම ස්තුතියි. ඒත් සමගම අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න අපි ඔබට මේ මාකට් එකේ සිද්ධ වෙන සියලුම තොරතුරු ඉතාමත් විස්තරාත්මකව ඉදිරියට අපේ මේ YouTube channel එක තුලින් ලබා දෙනවා. ඒත් සමගම මේ මාකට් එකේ ඉන්න දැවැන්ත චරිත සමග මුහුණට මුහුණ සාකච්ඡා සමගින් ඔබත් සමගින් අපි ඉස්සරහට මේ YouTube channel එක තුලින් එකතු වෙනවා අනාගතයේ. ඉතින් අපි ආරාධනා කරනවා ඔබ සියලුම දෙනාට පැමිණෙන්න අපේ ආයතනයට අපේ සේවාව ලබා ගන්න අපේ සේවාවේ වෙනස අත්විඳින්න.